බෙඩ දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. ලබන අප්‍රේල් මාසයේ සිට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි ගාස්තු සංශෝධනයට අවසර ලබා දී තිබෙනවා. අප දැන් යමු එම ප්‍රවෘත්ති සාකච්ඡාව වෙත. ලංකා විදුලි බල මණ්ඩලය පෙබරවාරි 13 වෙනි දින ඒගොල්ලන්ගේ යෝජනාව ඉදිරිපත් කළා 13.56ක විදුලි ගාස්තු වැඩිවීමක් අපෙන් ඉල්ලා සිටේ සඳහා අනුමැතිය ලබා දෙන ලෙස සහ ඉතාමත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරමින් අද කමිෂන් සභාව අවසාන වශයෙන් නිගමන රාශියකට එළඹි. ඒ අනුව අපි විදුලි බල මණ්ඩලය යෝජනා කළේ සීලුම කාණ්ඩයන් සඳහා 13.56ක ගාස්තු ඉහළ යාමක් අපේක්ෂා කළා. කමිෂන් සභාව අපේ කන්සල්ටේෂන් වලින් අපිට අදහස් තිබ්බා. ඒ වගේම අපේ ආර්ථිකයට සිදුවන බලපෑම, අපේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සිදුවන බලපෑම, අපේ අපනයන කර්මාන්තයේ සියලුම දේවල් අපි සැලකිලිට ගනිමින් විවිධ කාණ්ඩයන් සඳහා වෙන වෙනම ගාස්තු ඉහළ යාම සඳහා තමයි අපේ තීරණය අපි ලබා දෙන්නේ. ඒ කියන්නේ සියලුම කාණ්ඩ වලට 13.56 විදුලි ගාස්තුවක් අපි ලබා දෙන්නේ හුඟා දුරට විදුලි ගාස්තුවට වඩා අඩුයි. අපි ගත්තොත් ඒකක 30ට අඩු පාරිභෝගිකයන් සඳහා කාණ්ඩය සඳහා විදුලි ගාස්තු වැඩි වෙන්නේ 4.3%. ගාස්තු වැඩි වෙන්නේ මාසික රුපියල් 15ක්. 4.3% වැඩි වෙන්නේ. ඒතර 31.64 කාණ්ඩයේ සඳහා විදුලි ගාස්තු ඉහළ යාමේ ප්‍රතිශතය 6.9%. ගාස්තු වැඩි වෙන්නේ රුපියල් 45ක් මාස විදුලි ගාස්තු. 61.91 අතර කාණ්ඩයේ සඳහා විදුලි ගාස්තු ඉහළ යාමේ ප්‍රතිශතය 6.9%යි. ගාස්තු ඉහළ යන්නේ රුපියල් 120යි. ඊට පස්සේ ගත්තොත් 91 ඉඳලා 180 දක්වාම මේ සමස්ත කාණ්ඩ තුනක් තියෙනවා. ඒ කාණ්ඩ තුනටම විදුලි ගාස්තු ඉහළ යාමේ ප්‍රතිශතය 7.2යි. 7.2යි රුපියල් මුදල් ප්‍රමාණය වශයෙන් ගත්තොත් රුපියල් 420යි. මාසික ගාස්තු වැඩි වෙන්නේ. 180ට වැඩි අය සඳහා අපි කිසියම් වැඩි ප්‍රතිශතයකින් විදුලි ගාස්තු වැඩි කරලා තියෙනවා 125කින් වගේ. ඒකෙත් හුඟක් දුරට අපි මේ නිගමනය එනකොට කාල පදනම් කරගත්ත ගාස්තුකුත් අපි යෝජනා කරලා තියෙනවා. ඒ කියන්නේ පීක් ටයිම් එක. ඒ කියන්නේ උපරිම ඉල්ලුමක් තියෙන කාලයේ හවස 6 මාන ඉඳලා රෑ 10 මාන 11 වෙනකන් විවිධ කාණ්ඩ සඳහා වැඩි ගාස්තු ප්‍රමාණයකුත් ඩේ ටයිම් එකේ නිසා ඔෆ් පීක් ඒ කියන්නේ ඉල්ලුම අඩු කාල පරිච්ඡේදවලදී විදුලි ගාස්තු අඩු වීමෙන විදිහට තමයි අපි විදුලි ගාස්තු සම්බන්ධ මේ